මේ තියෙන කාබියුලේටරයක් මම මේ බලන්න මගේ බයික් එකේ නම් මමමයි මේවා ගලවලා සුද්ධ කරන්නේ. හරි සාමාන්‍යයෙන් අවුරුදු 3කට වගේ සැරයක් වගේ තමයි සුද්ධ කරන්න ඕනේ. දැන් මේ එන්ජිමෙන් වාතය අදිනකොට මේ පෙරිලා යන වාතය මෙහෙම යනවා. ගමන් කරනකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා සාන්ත්‍යත්‍ය සමීකරණ A1 V1 සමාන A2 V2. එතකොට හරස්කඩ වර්ගඵලය අඩු වෙච්ච තැන්වල වේගය වැඩි. අන්න ඒ වගේ මෙතන හරස්කඩ වර්ගඵලය අඩුයි. ඊට අමතරව මේ සිලින්ඩරය මේ තියෙන්නේ මේ සිලින්ඩරය උඩට උස්සනකොට මෙතන එනවා පොඩි වර්ගඵලය අඩු පොඩි සිදුරක් එනවා. එතකොට එතනින් තමයි මේ වාතය මෙහෙට අදින්නේ. ඒ වාතයේ වේගය වැඩි. වේගය වැඩි වෙනකොට පීඩනය අඩුයි. පීඩනය අඩු වෙනකොට මෙන්න මේ කොටස මේ තියෙන මේ පොඩි පෙට්‍රල් පිරලා තියෙන ටැංකියක් මේ තියෙන්නේ. අන්න ඒකේ තියෙන පෙට්‍රල් මේ උඩට ඇවිල්ලා මේ වාතයේ සමග මිශ්‍ර වෙනවා. ඒතර වාතයේ සමග මිශ්‍ර වෙච්ච පෙට්‍රල් ටික තමයි මේ යන්නේ එන්ජිමට දහනය වීම සඳහා. එතකොට මේ පෙට්‍රල් මිශ්‍ර කරන ඒ අනුපාත හදන්න මෙතන තියෙනවා ඇන දෙකක්. මෙන්න මේ ඇනෙන් තමයි පෙට්‍රල් සහ වාතය මිශ්‍ර වන ප්‍රමාණය හදන්නේ. එතකොට මේ ඇනේ තියෙන්නේ අර එන්ජිමේ වේගය තීරණය කරන. ඒ කියන්නේ අපිට මේ සිදුර ඕනනම් ඇරලා එක ගානකට තියත හැකි. මේ සිදුර ගොඩක් ඇරලා නම් එන්ජිමේ වේගය වැඩි. දැන් සිදුර ගොඩාක් අඩු කරොත් එන්ජිමේ වේගය අඩුම වුණොත් අර නවතිනවා. අර අපිට නවත්තන් ඉන්න වෙලාව ට්‍රැෆික් එකකදී එහෙම එන්ජිම නවතිනවා. ඒතර නැවත ස්ටාර්ට් කරන්න එපා. ඒ නිසා අපි ඒක හදා ගන්න ඕනේ. ඒක තමයි මේ ඇනේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මේ කාබියුලේටරය ඇතුලේ කොටස් ටික. ඉතින් මේ ඇතුලේ කොටස් මේ විදිහට අර මම කියපු ඒවා තේරුම් ගන්න. දැන් ඔයාලත් බයික් එකක් තියෙනවනේ ඔයාලා හරිස්සමෙන් බය නැතුව ගලවන්න. ඒව ගලවලා පුරුදු වෙන්න. මේ එහෙම නැතුව අපිට වෙන විදියක් නෑ පුරුදු වෙන්න. එහෙම පුරුදු වෙන මමත් ඒ වගේ පුරුදු වුණා. ඒකෙන් අද බය නැතුව මේ කොටස් ගලවලා ඕනම එකක් මට හදාගන්න පුළුවන්. අපිට මේ රටට ඕන වෙන්නේ හැකියාව තියෙන මිනිස්සු බිහි වුණොත් මේ රට ගොඩ දාන්න පුළුවන්.